ආර්ය මේ කැලේ අතරමං වෙච්චලා මට බය දුන්නේ නැද්ද බං? අතරමං වුණා කියලා දැනගත්තම නැත්තම් බය හිතුණා බං. බෑවේදී බය තාත් වැඩි වුණා. හැබැයි බං එක වෙලාවක මට හිතුණා අනිවාර්යෙන් මේ කැලෙන් එළියට යන්න ඕන කියලා. ඒ වෙලාවේ බාර මොකක්ද? අනේ සංසාරේ උඹලා දෙන්න කොහොමද බං කලවරේ ආවේ? රසයිනේ. කලුවරේ ගොඩක් වෙලා හිටියම ඇහැවුරු වෙනවා කියනවනේ. අපි බං කොහොමද තප්පරයක්වත් නිකන් හිටියේ නැහැ. දිගටම කතා කර කර හිටියේ. ඇයි ඒ? ඒ බං මිනිස්සු කතා කරාම සත්තු වෙන්නේ නැහැ කියලා දිනවනේ. අනිකදී අපි කතා කරපු ඉඳන් තමයි අපි හොයාගත්තේ. නෑ. කොහොමද එක්ස්පීරියන්ස් යන්නේ නේද බං? ඔව් බං. මගේ ජීවිතේ අමතක නොවන්ම එක්ස්පීරියන්ස් එක. රාහනේ. අවසන්. හා. මොනවද මම මේ? බනානා මචං. බනානා. අතන රායි. මේ අලුත් ප්‍රොඩක්ට් නේද? අන්න උඹට තේරුණා. මම ලංකාවේ කෙසෙල් මුළු ලෝකෙටම අරගෙන යනවා. දැන් උඹට ඒකට කන්සෙප්ට් එකක් තියෙනවද කිව්වා? හදාගෙන යනවා. මේකත් ඒකේ කෑලි තමයි. හරි. රවිය මට කැලේ දෙමු. නැගිටලාවිල්ලා කාපන්. මාර රසයිනේ බං. මේකට මී පැණි දෙනවද බං? මම මචං මී පැණි වලින් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. මම දැක්ක කුස්සියේ මී පැණි බෝතලයක් තියෙනවා. මම ඉතින් ඒකෙන් ටිකක් දාගත්තා. යකෝ මේ බෙහෙත් වලට ගෙනා මී පැන්නේ. ඇයි ඒක ගත්තේ? ඒ බෝතලේ ගහලා තිබ්බේ නෑ එහෙම දෙයක්. ඉතින් මං ඒකින්ද කෙසෙල් වලට දැම්මා. අර එම්ටි එක මේ ඩස්බින් එකේ. බුරුවෝ. Good morning. Good morning. කොහොමද දිනේ දැන් තුවාල? සෑහෙන දුරට හොඳයි. බබා දුන්න බෙහෙතෙන් අඩු උනේ. පිස්සුදානේ. එයාගේ බෙහෙත ගාලා කසන එක ඩබල් වුණා. ඊට පස්සේ අර මල්ගේ අරෝෂ් කිව්වා මේ බෙහෙත ගන්න කියලා. මේක ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම කසන එක අඩු වුණා නෙමෙතු. ෂා. දැන් තුවාල ටිකත් සෑහෙන දුරට ඕකේ. නියමයි. ඕ මේ ගොඩක් අඩු වෙලා. දිනේ. අපි පොඩි වැඩක් කරමු. මොකද්ද? මෙහෙමයි. ඔයා අහපව මුලේ ඉඳන් ලස්සනට ඔයාගේ මේ තුවාලවල ක්‍රීම් එක ගාගෙන යන්න. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකට. මොකද්ද ප්‍රෝග්‍රෑම් එක? මෙතුට කියන්න. හරි ඔන්න වැඩේ පටන් ගමු. ඉන්න. හරි. ඔයා ලස්සනට ඉන්න. හා. මුලින්ම මම ඊට පස්සේ තමයි. හායි යාළුවනේ. ඔන්න මෙතුට කියන්න. මෙතුට කියන්න ප්‍රෝග්‍රෑම් එකේ අලුත් බලුත් සෙග්මන්ට් එකකින් තමයි මම මේ ඉන්නේ. මේක පොඩ හදිස්සිය කරන සෙග්මන්ට් එකක්. මම ඔයගොල්ලන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඕගොල්ලෝ කූඩැල්ලෝ කාලා තියෙනවද? අයියෝ සරි. කූඩැල්ලෝ ඕගොල්ලෝම කාලා තියෙනවද? හා? ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මගේ ෆීල්ඩ් එකේ වගේම මොඩලින් ෆීල්ඩ් එකේ ඉන්න ගෑල් ළමයිට පිරිමි ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය කූඩැල්ලෝ එහෙම කෑවට පස්සේ තියෙන මාක්ස් තියෙනවනේ. ඒවා කොහොමද යවා ගන්න කියලා. ඒවා යවන්න බෑ. හරිම අමාරුයි. නෑ. ඔන්න පෙන්නන්නම් දැන් මැජික් එකක්. ඒවා යවන්න පුළුවන්. මෙන්න මේක තමයි මැජික් එක. මේ ඉන්නේ මගේ යාළුවා දිනී. ඔයගොල්ලෝ දන්නවනේ දිනීව. ඉතින් දිනීගේ කකුලේ කූඩැල්ලෝ කාලා ගොඩාක් පැල්ලම් තිබ්බා. දැන් මේ පැල්ලම් ගොඩාක් අඩු වෙලා. මේ බලන්න. සෑහෙන අඩු වෙලා ලස්සන වෙලා සුදු වෙලා මේ කකුල් දෙක. නේද දිනී? කෙනෙක් කියන්නේ. හරි මේ වගේ ලස්සනට කකුල තියාගන්න ඕගොල්ලෝ ඒ වගේම තමයි ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ සම ආරක්ෂා කරගන්න සුනිදු කරගන්න මේ හැම දෙයකම මොනිටරයිසේෂන් එක පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. හරි මම දන්නවා ඔයගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා.
මේ කැලල් මැකෙන ක්‍රීම් එක මොකක්ද කියලානේ. මොකද්ද දන්නවද? කියන්න. ඉන්බොක්ස් එන්න. ඉන්බොක්ස් ඇවිල්ලා මගෙන් අහන්න මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම කියනවා මේ ක්‍රීම් එක මොකක්ද කියලා. හරි එහෙනම් හම්බෙමු. බයි. කොහොමද? නියමයි. කොහොමද? ඒක බලන්න. ලස්සන හිටියද? ඔයාගේ කකුල ලස්සනට රිප්පා. ෆන් එක next level කරන ඩයලොග් ෆන් බ්ලාස්ටර්. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස මංචි ස්නැපි ලයිෆ් එකේ ක්‍රන්චි ට්විස්ට් එක. නියම මෝල්ඩ් කිරිසාරයෙන් රසින් වැඩිම නෙස්ට මෝල්ඩ් දැන් රුපියල් 60කට. මට ඕනේ මචං මගේ මූණ දාලා ඊට උඩින් බනනා සෙට් කියලා දාන්න එච්චරයි. දැන් ඕකද මේ ලෝකෙක? ඔව් මේක තමයි මගේ ඉන්ටර්නැෂනල් ලෝගෝ එක. දැන් මොකද තේරුම කියවම? මචං තේරුම් දෙකක් තියෙනවා. බනානා කිව්වහම ලෝකෙම දන්නවා ඒ තමයි කෙසෙල් කියලා. සෙට් එක කිව්වම මුළු ලෝකෙම දන්නවා මේ ෆොටෝ එකේ ඉන්න එකාගේ තමයි ඒක කියලා. මේ රාජියා ප්‍රොඩක්ට් එකේ හරිය ඩීටේල් එකක් නැතුව මම කොහොම ලෝගෝ ක්‍රියේට් කරන්නේ? හරි කලබල වෙන්නේ නැතුව හිටපන්. මං තව ටිකකින් ඔබලා ඔක්කොටම ෆුල් බ්‍රීෆ් එක දෙනවා. කවි ලන්ච් වලට එන්නේ නැද්ද? ආ මම එනවා. අපි එනවා. ලන්ච් එක ගන්න ගමන් උඹලට අහන් ඉන්න කතාවකුත් තියෙනවා. කෑම එපා කරවන්න නැතුව ඕන දෙයක්. උඹට තාම මෙතුව සෙට් කරගන්න බැරි වුණාද? බැරි වුණා බං. උඹලා දෙන්නව කැලේක අතරමං කරලත් උඹට තාම මෙතුව සෙට් කරගන්න බැරි වුණාද? ඉතින් ඔය දුන්නේ නෑ බං. කැලින් එළියට එන්නේ කොහොමද කියලා විතරයි හිතුනේ. බලපන්. උඹලට කිසිම රොමැන්ටික් අදහසක් නැහැනේ. යකෝ ජැක් රෝස් වගේ නැවගිරුලත් අපි බදාගෙන ඉමු ඩාලින් කියලා උඹට මෙතුව බදා ගන්න තිබ්බනේ. බලන්න බයන්න. ඔබ කෙල්ලෙක් එක්ක කැලේ තනි වුණත් ඔච්චරම තමයි වෙන්නේ. ඵලයන්ඩෝ යන්න. මම කෙල්ලෙක් එක්ක කැලේක තනි වුණොත් එහෙම අපි එළියට එන්නේ දෙන්නෙක් විදියට නෙවෙයි. එක්කෙනෙක් විදියට. අර යම කන්නම. මේ ඊටම මොකද කතාව වල බලන්න. අර ඒක කැමෙස් පරේ. පරෙන් බං. මින්චිවල කූල් ෆ්‍රෙෂ්නස් පිරුණු නව ක්ලෝගාන් ෆ්‍රෙෂ් හංගන්න බැරි ෆ්‍රෙෂ් ගතියක්. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. මං අද ඔයාලට කියලා දෙනවා කෙසෙල් ගෙඩි ඉතිහාසය ගැන. අයියෝ රවියා. කෙසෙල් වල ඉතිහාසයක් මොකටද අපිට? අනේ මිතු රවිශාන්ට කතා කරන්න දෙන්නකෝ. ඒක හරි ඉන්ට්‍රස්ටිං නේ අනේ. මගේ ප්‍රොඩක්ට් එක ගැන හරි අවබෝධයක් ගන්න නම් මං කියන කතා ඔක්කොම අහන්න වෙනවා. හරි ඉතිහාසයෙන් පස්සේ මම දැන් කියලා දෙන්න යන්නේ ලෝකයේ කෙසෙල් පරිභෝජනය ගැන. මෝරා විශාල. ඔයා සෑහෙන දේවල් ස්ටඩි කරලානේ. එහෙම තමයි මල්ලක්කේ මම මේ පාර කොල්ල ගේමට බහැලා තින්නේ. අතර කොනම් බලාගෙන. බොහොඳයි යා. මේ පාර වැඩේට බහැලා තියෙන සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා. තාම වැඩේ කිව්වේ නෑ. මෙන්න වැඩේ. මම ලෝකෙට හඳුන්වලා දෙනවා බනානා සෙට්ටි කියලා බ්‍රෑන්ඩ් එක. බනානා කියන්නේ කෙසෙල් වලට, සෙට්ටි කියන්නේ මගේ නම. රවිශාන් සෙට්ටි. මොනේ සංසාරේ උඹ කේල් ගෙඩිද විකුණන්නේ? යකෝ ලෑල්ලක දාලා කෙසෙල් විකුණන්න ඕන නම් බ්‍රෑන්ඩ් එකක් හදනවද? එහෙම එකක් නෙවෙයි මේක. next level එක. මම කෙසෙල් ඩ්‍රයි ෆෘට් එකක් විදියට පැක් කරලා පිටරට යවනවා. වව් රවිශාන්. ඔයා මේ පාර නම් අල්ලලා තියෙන්නේ හරිම නිලේ. මම යවන්නේ කඩින් ගන්න පුළුවන් ඇම්පූල් කෝලි කුට්ටු වගේ කෙසෙල් ಜಾති නෙවෙයි. ලේසියෙන් හොයාගන්න බැරි
අර අපිට එදා හම්බුන කෙසෙල් තියෙන්නේ. ඒ වගේ කෙසෙල්. ඔයා එහෙන්ද කෙසෙල් ගන්නෙ? ඔව් ඔක්කොම ඒවා එහෙන් තමයි ගන්නෙ. මං දැනටමත් ඒ ගැන කතා කරලා තියෙන්නේ. මල්මෙනික මූට මේ තියෙන මේ කෙසෙල් විකුණන උමනාවක් නෙවෙයි අර කිල්ලව දලිය දාගන්න. ඵලයන්ඩෝ යන්න මට අමුතුවෙන් නිකන් සංදීපව දාගන්න ඕනේ නෑ. සංදීප කොහොමත් මගේ දැලේ ඉන්නේ. උඹ යා සෙට් කරගත්තද? එහෙම තමයි මල්ලි අපි. උඹව කැලේක කෙල්ලෙක් එක්ක තනියම අතරමං කරලත් වැඩේ කොට දාගන්න බැරි වුණානේ. අපි පැයෙන් දෙකෙන් වැඩේ කොට දාගත්තා. අද උදේත් මගේ බිස්නස් එක ගැන සංදීපයි මගේ chat එකක් දැම්මා. ඇත්තද? ඒක තමයි මෙයා මෙච්චර උනන්දු. අල්ලක්කේ. පිරිමි දියුණු වෙන්න නම් ඈ කොනකින් හරි රේන්දයක් පේන්න ඕනේ. ඇත්තද? ඇහැ කොනෙන් පේන රේන්ද ගැන නම් මන් දන්නේ නැහැ රවිශාන්. හැබැයි ඔයා මේ ස්ටාර්ට් කරලා තියෙන වැඩේ නම් සුපර්බ්. ඔයා දිගටම කරගෙන ගියොත් ගොඩ. thank you. සංසාරේ දැන්ම දවල්ට කමුද බං? නැත්තම් දවල්ට ගන්න වෙන්නේ කෙසෙල්. කෙසෙල් කියන්නේත් දවල් කෑමට විකල්පයක්. මම ඒකත් ප්‍රොමෝට් කරන්න හිතන් ඉන්නේ. ඇති රවිශාන්. දැන් එන්න කන්න. ෆන් එක නෙක්ස් ලෙවල් කරන ඩයලොග් ෆන් බ්ලාස්ටර්. ලංකාවේ සැර ජින්ජර් වලින් හදන මන්චි ජින්ජර් මූඩ් ෆික්ස් කරන්න. මාරු ඉඟුරු. Introducing Prima Kothumi Korean Ramen. Let's fire it up. රවිශාන්ගේ අලුත් බිස්නස් එක මරුනේ මෙතු. බිස්නස් එක පටන් ගන්නත් කලින් කොහොමද ඔයා මරු කියලා කියන්නේ? රවි අපිට පෙන්නපු ප්‍රසන්ටේෂන් එකේ හැටියට නම් මේක ලොකු ඔපචුනිටි එකක් තියෙන වැඩක්. දිනේ රවිය හැමදේම මවලනේ පෙන්වන්නේ. ඒ මවලා පෙන්නන දේවල් ඒ විදිහටම කරයි කියලා මට සත 5කට ෂුවර් නෑ. වෙනදම අවල පෙන්නන දේවල් වගේ නෙමෙයි මේක. මිනිහා ගැඹුරින් ඩීටේල් හොයලා මුළු ඇඟෙන්ම තමයි ගේමට බහලා තියෙන්නේ. කොයි විදිහට මේ වැඩේට බැස්සත් ඔය කොයි හරි කොනක කෙල්ලෙක් ඉන්නවමයි. නැත්තම් ඔච්චර උනන්දුවෙන් වැඩේ කරන්නේ නැහැ. ඒක නම් එහෙම තමයි. හැබැයි ඔය මොන කෙල්ල හිටියත් මිනිහා මේ පාර වැඩේ ගොඩ දා ගන්නවා ෂුවර්. බලමුකෝ මට නම් ෂුවර් නෑ. බැටේ කරලා ගොඩ දාලා පෙන්නුවොත් මම විශ්වාස කරනවා. එහෙම කියන්න එපා මෙතු. මිනිහා මොකක් හරි කිව්වොතින් අපි හැමදාම බැලුවේ සැකෙන්නේ. ඒකේ පෙර වැරදි නිසා මං කියන්නේ පෙර වැරදි තිබුණත් මිනිහා හොඳ වැඩක් නම් කරන්න යන්නේ. අපි සපෝට් එකක් දෙන්න ඕනේ වචනකින් හරි. මොකෝ එක වචනයක්. වචන 100ක් වුණත් කියමුකෝ. රවිශාන් සෙට්ටි. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. Elephant House Wonder Ekka Be the Wonder. Crystal clear, super stylish. Luvia V60 design. කවියා ඔබත් එක්ක මට සීරියස් ඩිස්කෂන් එකක් තියෙනවා කරන්න. මට තව පැයක් ඩිස්ටර්බ් නොකර ඉන්න මම ලෝකේ හදලා දෙන්න. හරි ඕක කරපන්. මට මේ වෙලාවේ ඕක වගේම මේකත් වැදගත්. කියපන්කෝ. මේ එහෙම කතා කරන්න බෑ. අපි දෙන්න මේක 1 to 1 කතා කරන්න. 1 to 1 මේ පාරන වැඩක් කරයි වගේ. වරේ. කියපන්කෝ. මචං මට සුපිරි අයිඩියා එකක් ආවා. කියපන්කෝ. ලෝකේ හර්බල් ඕගනික් ප්‍රොඩක්ට්ස් වලට මාර ඉල්ලුමක් තියෙනවා. ඔය දැන් ඔය ලංකාවේ බෙහෙත් සුවඳල් වගේ ඖෂධීය ගුණයෙන් යුක්ත කිසෙල් වර්ග
එක්ස්පෝර්ට් කරන්න මට අයිඩියා එකක් තියෙනවා. රවිශාන් සෙට්ටි බ්‍රෑන්ඩ් එකෙන්. එහෙමයි මචං. මේකට ෂුවර් වැඩ කරනවා. බෙහෙත් සුවඳල් වවන්න ඉඩමකුයි. කෙසෙල් වේලන්න ඩ්‍රයින් මැෂින් එකකුයි ගන්න ඕනේ. කෙටියෙන්ම කියනවා නම් මගේ අලුත් බිස්නස් එකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. දැන් බජට් එක කීයද? මචං මං අන්තිම රුපියලේ ඉඳන් බජට් එක හදලා තියෙන්නේ. වැඩියට ලක්ෂ 10ක් යනවා. 1 මිලියන් නේ. හරියට හරි. හැබැයි කවියා මේ වෙලාවේ ඒකෙන් 10න් එකක්වත් මන් ළඟ නැහැ. ඒක ඔබ කියන්න ඕනේ නැහැ. මම ඒක ඔල්රෙඩි දන්නවා. හැබැයි උඹට chance එකක් තියෙනවා මගේ අලුත් බිස්නස් එකට 1 මිලියන් ඉන්වෙස්ට් කරන්න. ඊට පස්සේ අපි දෙන්න ප්‍රොෆිට් එකෙන් ෂෙයා කරගමු. කවියා සාමාන්‍යයෙන් මම උඹේ බිස්නස් වලට අත ගන්න කැමති නැහැ. මොකද උඹ ඔක්කොම කරන බිස්නස් බෙල්ල ගහලා යන වැඩ කරන්නේ. හැබැයි උඹ කතා කරන විදියෙන් උඹ මේ පාර නම් ගොඩ දාගනි වගේ. ඒකනේ කියන්නේ. එහෙනම් 1 මිලියන් දාපන්. කැමති නම් ඊට වඩා දාපන්. මචං මේ වෙලාවේ මගේ අතේ තිබ්බනම් මම 1 මිලියන් අතාරිනවා. අඩු මේ උඹ අනිත් උන්ට දාන පොය මටත් දාන්නේ නේද? අතේ සල්ලි නැහැ කියලා. නෑ බං නෑ. ගිය සතිය වෙනකම් මගේ අතේ තිබ්බා. මේ මම ශාෂ්‍යත් එක්ක අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ. මම ඒකට පොඩ්ඩක් වැඩිපුර ඉන්වෙස්ට් කරා බං. ඒක අතේ සල්ලි නැත්තේ. කීයක්ද උඹ දැම්මේ? 10 මිලියන්. 10 මිලියන්? 10 මිලියන්? 10 මිලියන්? සංසාරේ කෝටියක් නේද? ඒකනේ බං. මම මොන හිතකින් ශාෂ්‍යර ඔච්චර ලොක් ගානක් දුන්නක් දන්නේ නෑ නෑ කවි එහෙම සල්ලි නිකන් නාස්ති කරන මිනිස්සු නෙවෙයි මචං. ඌට මොකක් හරි වාසියක් ඇති නේද? වාසිය? අහගන්න එපා මගේ වාසිය. ඔය මොහොනින් තමයි කවිය විනාශ කරන්නේ. උඹ කොහෙද යන්නේ? කවිව හම්බෙන්න. කවියව හම්බෙන්න ගියට කමන්නේ නැහැ. අපි දෙන්න මේක කිව්වා කියලා ඌට නම් කියන්න එපා. ඔයා කිව්වා කියලා තමයි කියන්නේ. නැතු දිශාෂය ඇවිල්ලා මට මේක කිව්වා කියන්නේ. මේ බබා මේ කවිය හිතයි දන්නේ මං කේලමෙක් කියලානේ. උඹ කේලමක් තමයි කිව්වේ. කවිය උඹට කියන්න එපා කිව්වද අපිට කිව්වේ? ඌ යකෝ මං විස්තරේ ඔක්කොම කියනකම් කට අරන් බලන් ඉඳලා දෙන ටෝක්ස් ගාන බලාගෙන බුස්සලා පොළවේ. උඹ කේලමක් තමයි යකෝ කිව්වේ. කේලම් කියන්න එපා කෝ බලු වැඩ කරන්න බෑ කියලා. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස මංචි ස්නැපි ලයිෆ් එකේ ක්‍රන්චි ට්විස්ට් එක. ෆන් එක නෙක්ස්ට් ලෙවල් කරන ඩයලොග් ෆන් බ්ලාස්ටර්. හැබැයි අදින් පස්සේ මං වාගේ මේ කිසි දෙයක් ගැන හොයලා බලන්නේ නැහැ. ඔබ බිස්නස් එකකට සල්ලි ඉන්වෙස්ට් කරන්නේ හොරෙන් කරන් යන්නද? එහෙනම් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ගෙදෙට්ට එන මුත්තන්ට දැන් අපි සංග්‍රහ කරන්නේ බනානා සෙට්ටි ප්‍රොඩක්ට් වලින්. කොරෝනා වදක් වුණ නැද්ද? කොරෝනා වලට වඩා AIDS ළඟයිනේ. ඒ වාර්ණ ගොඩක් ළඟයි තමයි. මෝඩයා. ඒත් එළියට බැස්සට පස්සේ මට එන්න හිතුණා. ඒ මොකද ඒ? මම හිතන්නේ ආදරෙින්ද වෙන්නේ නැති. කොහොමද කොහෙවත් යන නිසලියෙක් ලොකුණා නේ මට වඩා. 1000ක් ඉඳලා